අද අපි ඔයාලට කියන්න යන්නේ කාන්තාවන් වන අපට ගොඩක් වැදගත් දෙයක් ගැන. ගොඩක් කාන්තාවන් මේ පිළිබඳව හරියාකාරව දැනුවත් නොවීම නිසා මෙම නිෂ්පාදනය ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. අපි බලමු මේ මොකක්ද කියලා. ලොව අංක 1 කාන්තා ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන සහ රූපලාවන්‍ය නිෂ්පාදන ගෙන්වා බෙදා හැරීම සඳහා ලාංකීය පුරෝගාමියා වන ලේඩි ලංකා ආයතනයෙන් මෙන්න ඔබට මහඟු අවස්ථාවක්. ඔසප් දිනයන් සඳහා අවශ්‍ය මෙන්ස්ට්‍රුවල් කප් එක ගැන අපි දැනුවත් වෙමු. මෙන්ස්ට්‍රුවල් කප් එක නිවැරදිව භාවිතා කරමු. මෙඩිකල් ග්‍රේඩ් සිලිකන් වලින් නිෂ්පාදිත ලාභදායී පරිසර හිතකාමී අවුරුදු 10ක් භාවිතා කළ හැකි මෙන්ස්ට්‍රුවල් කප් එක භාවිතයෙන් විෂ ශරීර ගතවීම අවම කරනවා. සැහැල්ලුවෙන් සාමාන්‍ය දවසක් ලෙස දවස ගත කිරීමේ හැකියාව ලැබෙනවා. එය භාවිතා කිරීමේදී අනුගමනය කළ යුතු පියවර කිහිපයක් මේ. භාවිතයට පෙර විනාඩි 3-5 අතර කාලයක් නටන උණු වතුරට දමා විෂ බීජ හරණය කරගන්න. මේ සඳහා සිලිකන් වලින් නිෂ්පාදිත ස්ටෙරිලයිසර් එක පමණක්ම භාවිතා කරන්න. කප් එක ඇතුල් කිරීම සඳහා ක්‍රම කිහිපයක් තිබෙනවා. පළමු පියවර punch down fold. මෙහිදී රින් කොටස පහළට තල්ලු කර කප් එකට තද කිරීමක් කරනවා. දෙවැනි පියවර වන්නේ C fold හැඩයේ කප් එක අඩකින් දිග අතට නවන්න. තුන්වන පියවර 7 fold. කප් එකේ මුඛය කොටස වසා එක් කොනක් ප්‍රතිවිරුද්ධ පහළ කෙළවරට නවන්න. කප් එක ඇතුල් කිරීමට එක කකුලක් වැසිකිලි අසුන මත තැබීම හෝ වැසිකිලි අසුන මත වාඩි වීම වැනි ඔබට වඩාත් පහසු ඉරියව්වක් තෝරා ගන්න. නැමුණු කප් එක ඔබේ යෝනි මාර්ගයට සම්පූර්ණයෙන්ම ඇතුළු කර ඔබේ ඇඟිලි ඉවතට ගන්න. එය විවෘත වෙනවා ඔබට දැනෙයි. කප් එකේ ඉහළ කොටස ඉලිප්සාකාරව සහ විවෘතව තිබෙනවාද යන්න සහතික කරගන්න ඔබේ ඇඟිලි භාවිතා කරන්න. එය නිවැරදිව සවිවී නොමැති බවක් දැනුණහොත් කාන්දු වීම වළක්වා ගැනීම සඳහා පහළ කොටස සීල්ව ඇති බවට තහවුරු කරගන්න. ඒ සඳහා කප් එකේ පහළ කොටසින් අල්ලා කරකවමින් ස්ටෙම් කොටසින් අල්ලා මදක් පහළට අදින්න. එවිට කප් එක සාර්ථකව දිගෑරී ඇති බව ඔබට තහවුරු කර ගැනීමට පුළුවන්. කප් එක ඇතුල් කිරීමට සහ පිටතට ගැනීමට ප්‍රථම ඔබේ දෑත් සබන් යොදා සේදීමට අමතක නොකරන්න. ඉන්පසු ඔබට පහසු ඉරියව්වක් තෝරා ගන්න. ඔබේ ශරීරයේ පහසු හා ලිහිල් ඉරියව්වක ඇද්දැයි තහවුරු කරගන්න. කප් එකේ ස්ටෙම් කොටසින් අල්ලා සෙමින් පහළට අදින්න. පහළට ඇදීමේදී දෙපැත්තට සෙලවීමට අමතක නොකරන්න. එමගින් සීල් වී ඇති කප් එක ඉවතට ගැනීම පහසු කරයි. ඉවතටගෙන එය වැසිකිළියට හිස් කර නැවත ඉන්සර්ට් කිරීමට ප්‍රථම කප් එක මෘදු සබන් හෝ ෂැම්පු වර්ගයකින් සේදීමට අමතක නොකරන්න. ඔබේ රුධිර වහනය අනුව කප් එක උපරිම පැය 12ක් වගේ කාලයක් භාවිතා කරන්න පුළුවන්. කෙසේ වෙතත් පැය 12ක කාලයකට පෙර කප් එක පිටතටගෙන පිරිසිදු කර නැවත ඉන්සර්ට් කිරීමට උත්සාහ කරන්න. ඔසප් වීම අවසන් වූ පසු කප් එක පිරිසිදු කර ස්ටෙරිලයිසර් කප් එක තුල බහා විනාඩි 3-5 අතර කාලයක් උණු වතුරෙන් රත් කර විස බීජ හරණය කරගන්න. ඉන්පසු ස්ටෙරිලයිසර් කප් එක තුල බහා ඊළඟ මාසය වෙනතුරු ආරක්ෂිතව ගමනය කර තබන්න. මෙන්ස්ට්‍රුවල් කප් එක බොයිල් කිරීම සඳහා ස්ටෙරිලයිසර් කප් එක පමණක්ම භාවිතා කිරීම මගින් වෙනත් භාජන භාවිතයේදී ඇතිවන විස බීජ ආසාදන සහ රසායනික ද්‍රව්‍යයන් අවශෝෂණය වීමේ අවදානම 100% වළක්වා ගත හැකිය. ඔබත් අදම ඔබගේ අපහසු දවස් පහසුවෙන් ගත කරන්න. වසර 10ක කාන්තාවන්ගේ විශ්වාසය දිනු ලේඩි ලංකා වෙතින්. අප වෙතින් විවිධ මාදිලි වලින් මෙන්ස්ට්‍රුවල් කප් ඔබගේ සිතඟි පරිදි වෙන් කරවා ගත හැක. අදම වෙනස අත්විඳින්න. අනුකරණයන්ට නොරවටෙන්න. අපගේ සියලුම නිෂ්පාදන සඳහා ලොව පිළිගත් සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා පිරිනමන ISO 13485 සහතිකය සහිතයි.